Hi guys, welcome to Mizumiko Gaming channel. ඉතින් මේක තමයි අපේ channel එකේ first release එක. අද අපි ගෙනාව වීඩියෝ එක දැන්ට තියෙන survival games වලින් හොඳම එකක් වෙන Ark 2.0 survival evolved. ඉතින් අපි අරන් ඇවිත් තියෙන්නේ mobile version එකේ episode එකක්. Let's go. ආව ගමන් කියන්න ඕන මේ අපේ quick tools මේ තියෙන inventory. මේ තියෙන්නේ අපේ player ගේ view එක. මේ තියෙන්නේ අපේ inventory, මේ whistle එක, මේ තියෙන emotes, camera, rolling, scratching. අපි ඉතින් මුලින්ම emote එකක් දාලා බලමු. සද්ද ආවේ නෑනේ. ඉන්න ආයෙ දාලා බලමු. අන්න හරි. හරි අපි යමු පෙරි එකතු කරන්න. මේ තියෙන්නේ බුෂ් එකේ නම. මේ යටි නෙඩට් කියලා වැටෙන්නේ ඒ බුෂ් වලින් අපිට හම්බෙන දේවල්. ෆයිබර් සහ බෙරි වර්ග තමයි බුෂස් වලින් අපිට හම්බෙන්නේ. මේ බුෂස් වලින් බෙරි වර්ග 5ක්ම හම්බෙනවා. මේ බෙරි වර්ග වලින් ಜಾති දෙකක් ටිකක් ස්පෙෂල්. ඒ තමයි නාකෝ බෙරි සහ ස්ටිම් බෙරි. නාකෝ බෙරි හර්බිවර්ස් නැත්නම් ශාකපක්ෂක ඇනිමල් ටේමින් වලට ඕන වෙනවා. මේ තියෙන නාකෝ බෙරි. මේකෙන් සතුන්ව බ්ලැක් අවුට් වෙනවා. අපි කැවුවත් අපිටත් එහෙමයි. එතකොට මේ තියෙන ස්ටිම් බෙරි. මේකේ නර බ්ලැක් අවුට් ලෙවල් එක අඩු වෙනවා. හැබැයි අපේ වෝටර් ලෙවල් එකත් ඩ්‍රොප් වෙනවා. ඉතින් මේක කාලා වතුරට යන්නම ඕනේ. හරි අපි යන්නේ wood එකතු කරගන්න. මේ වගේ ගස් වලට ගැහුවම wood thatch එකතු වෙනවා. හැබැයි මෙහෙම fist එකෙන් ගාත්තේ අපේ health damage වෙනවා. මේ රතු පාඩෙන් පෙන්වන්නේ ඒකයි. ඉතින් අපිට පුළුවන් tool එකක් use කරගන්න. අපේ inventory එකට ගියාම මෙන්න මේ crafting side එකෙන් අපිට tools unlock කරලා tools craft කරගන්න පුළුවන්. අපි wooden club එකයි stone hatchet එකයි unlock කරගමු දැනට. මේ stone pickaxe එක මේකෙන් එකක් හදාගමු. මේ තියෙන weapon එකේ විස්තර මේ තියෙන weapon එක හදන්න ඕන අමුද්‍රව්‍ය. weapon එක craft වෙලා ඉවරනම inventory එකට එනවා. ඒක උඩ double tap කරාම quick tools වලට එනවා. weapon use කරද්දී වැඩේ ලේසි. අපි wooden club එකකුත් හදාගමු. මොකද ඉස්සරහට යද්දි මේක ඕන වෙනවා animal taming වලට. හැම සතෙක්ටම නෙමෙයි පොඩි පොඩි සතුන්ට තමයි මේක use කරන්න පුළුවන්. ඒකත් ගමු quick tools box එකට. මතක් කළා සැනින් සැරේට අපිත් මොනවා හරි කන්න ඕනේ හොඳේ. මොකද අපේ food level එක තියාගන්න ඕන. තව මොනවා හරි එකතු කරගන්න ගමන් අපි එහෙනම් යන් ඉස්සරහට මේ තියෙන එක බුෂ් ජාති තමයි ඉතින්. අන්න අතන යාළුවෝ ටිකක් ඉන්නවා වගේ පේනවා. වුඩන් ක්ලබ් එකට මාරු කරගමු. තම ආනේ ළමයි මේ ඉන්නේ ඩොඩෝ. මුලින්ම කරන්න ඕනේ ඩොන් කියලා නොකවුට් වෙනකම් පහර දීම. එතකොට මෙන්න මෙහෙම වෙන්නනවා. දැන් අපි inventory එක open කරලා එයාගේ inventory එකට කැම දාලා කන්න දෙමු. ඔය රෝස පාට බායකේ එයා නොකවුට් වෙලා ඉන්න ටයිම් එක. ඔන්න එයා කන්න ගත්තා. දැන් ටේමින් බාර් එක රන් වෙන්න ගන්නවා. මේ තියෙන්නේ ඒ බාර් එක පිරෙනකම් කැම දෙන්න ඕන. අපි තව කැම ටිකක් දෙමු නාකෝ බෙරිත් එක්කම. මේ නාකෝ බෙරි මෙතන ටැප් කරලා ෆීඩ් කරොත් විතරයි එයාලා කන්නේ. ඔයාලට පේනවා ඇති අර අන්කන්ෂස් බා එක රිෆිල් වෙනවා. අපි නාකෝ බෙරි දුන්නේ ඒකට. මෙයාලා මිජෝබෙරි කැරට් වගේ ඒවට ආසයි. දාපු ගමන් ඒව කනවා. මේ අපේ ෆස්ට් ටීමින් එකනේ emote එකක් දාමු නේද? මේ ටීමින් වැඩිට වෙලා යන නිසා මම ටිකක් ස්කිප් කරනවා. ඔන්න ඩොඩෝ දැන් අපි
මේ ලිස්ට් එකේ මේ අයිකන් එකෙන් අපිට එයාව උස්සගෙන යන්න පුළුවන්. එතකොට ඉන්වෙන්ටරි එකට මෙහා තියෙන අනිත් අයිකන් එකෙන් එයාව ආයි අතාරින්න පුළුවන්. ඒක කරන්නේ මෙහිමයි. එයා දිහා බැලුවම මෙහෙම highlight වෙනවා. එතකොට මේ අයිකන් එක ක්ලික් කරන්න. අපි මෙහා මෙතනින් ස්ටොප් කරගමු. ඒකට අර සයිඩ් ලිස්ට් එකේ විසිල් එකක් ගහන්න ඕන. විසිල් අයිකන් එක ටැප් කරාම මෙහෙම බොක්ස් එකක් ඕපන් වෙනවා. මේකේ ෆලෝ කියන එකේ ඕල් එක ටැප් කරොත් දැනට අපි ටේම් කරලා ඉන්න සත්තු ඔක්කොම අපිව ෆලෝ කරන්න ගන්නවා. වන් ටැප් කරොත් අපි බලන් ඉන්න සතා විතරයි. ස්ටොප් එකත් එහෙමයි. ඇටැක් එකේ ඇසිස්ට් කියන්නේ අපි ඇටැක් එකකදී අපිට සපෝට් කරනවා. ටාගට් දුන්නත් අපි නැති වුණත් ඇනිමල් ගේන් තනියෙන් ටාගට් එකට ඇටැක් කරනවා. ඩිෆෙන්ස් එකත් එහෙමයි. මේ ස්පෙෂල් එක නම් දැනට අවශ්‍ය නැහැ. ඒක ඉස්සරහට බලමුකෝ. හරි. අපි අදට ඉවර කරමු එහෙනම්. මේ හාව ටිකක් එලි මහන් තැනකින් තියලා මෙන්න මේ හරියෙන් වගේ අපි අදට මෙතනින් එහෙනම් ඉවර කරන්නයි යන්නේ අපේ මෙන්න තව ඩෝඩෝ කෙනෙක්. මෙයා මේල් කෙනෙක්. අපේ ළඟ ඉන්න කෙල්ලෙක් නේද? ඉන්න බලමු. යස්, එයා කෙරි වැඩි. එහෙනම් මේ දෙන්නව මේඩ් කරලම දාමු ඉතින්. ෂොට් 3යි knock down. මෙයාව ටීම් කරන්නේ කලින් විදිහටමයි. ටීමින් වැඩිට වෙලා යන නිසා මම මෙතන ටිකක් ස්කිප් කරනවා. ඔන්න ඩොඩෝ කොල්ල ටීම් වුණා. මෙයාවත් ස්ටොප් කරලා අරන් යමු අපේ කෙල්ල ළඟට. මින්න බබා මං ඔයාට කොම්ලෙක් ගෙනාවා. හරි. දැන් අපි මේ දෙන්නව මේට් කරමු. එයාලා දිහා බැලුවාම ඉන්වෙන්ටරි එක කෙලින් පේන ඔලු කට්ට තමයි මෙයාලගේ ඩීටේල්ස් තියෙන්නේ. ඒකේ මේ enable wandering දෙන්නගෙම ඕන් කරන්න ඕන. ඕන් කරලා stop all කියන විසල් එක non stop play කරන්න ඕන. නැත්නම් මේගොල්ලෝ එහෙම යනවා. ඉතින් මේ ටින් වලටත් ටික වෙලාවක් යන නිසා මම මෙතන ටිකක් skip කරනවා. ඔන්න මේ ටින්නලා අපිට බිත්තරයක් ආවා. බිත්තරේ අරගෙන දෙන්නගම enable wandering off කරලා stop whistle එක දෙන්න. ඔන්න අපේ බිත්තරේ හරි. ඔයාලට පේනවා ඇති මේ බිත්තරෙන් රතු පාට දුමක් වගේ යනවා. ඒ මේ බිත්තරේ ෆර්ටිලයිසින් එකක් නිසායි. එහෙම නැති ඒවා අපිට කන්න පුළුවන්. බිත්තර කෑවම අපේ හෙල්ත් එක ගොඩක් අප් වෙනවා. බිත්තරේට too cold කියලා තියෙනවා. අපි මේකට එහෙන්ද උණුසුම දෙන්න ඕන. ඒකට අපි මුලින්ම කැම්ප් ෆයර් එකක් ගහලා බලමු. ඒකට ඕන කරන දේවල් ටිකක් එකතු කරගමු. හරි. එහෙනම් අපි මේ කාර දෙන්න ළඟින්ම ප්ලේස් කරමු. අපිට ප්ලේස් ඉන්නේ. දැන් අපි මේකට ෆුවල් දාමු. වුඩ් හරි තැච් හරි දාන්න පුළුවන්. දැන් එග් එක ඩ්‍රොප් කරලා බලමු. තාමත් සීතල වැඩි කියනවා. too cold. එහෙනම් අපි ස්ටෑන්ඩ් ටොච් එකක් ගහමු. ඒක නම් කැම්ප් ෆයර් එකට වඩා රස්නේ. ඒක ගහලා බලමු. ඉන්නකෝ රෝ මැටීරියල් ෆාම් කරගන්න වෙනවා මුලින්ම. දෙන්නම් දෙකක්ම හදාගන්න පුළුවන්. කෝකටත් හදාගෙන. අපි දැන් ඒකට ඕන කරන ෆුවල් ටිකක් ෆාම් කරගන්නත් ඕන. අපි දැන් ඒකට ඕන කරන ෆුවල් ටිකක් ෆාම් කරගමු. අරකට වගේම තමයි වුඩ් හරි තැච් හරි තියෙන්න ඕන. මේ දෙක පත්තු කරන්න. අපේ ස්ටෑන්ඩ් ටෝච් දෙක. දැන් තව චුට්ටක් එකතු කරගෙන හරි දැන් නම් නැති වෙයි. හරි ඒකත් අපි කැම්ප් ෆයර් එක ළඟින්ම ප්ලේස් කරගමු. චුට්ටක් ඉඩ තියෙන්න මැද්දෙන්. හරි. දැන් අපි මේකට ෆුවල් දාගමු. අපි සත්තුන්ට කැම දෙනවා වගේම තමයි මේකෙත් ඉන්වෙන්ටරි එකට ෆුල් ට්‍රාන්ස්ෆර් කරන්නයි තියෙන්නේ. එතකොට ෆුල් ට්‍රාන්ස්ෆර් කරලා ඉවර වෙලා ආයෙත් තියෙනවා ලයිට් ෆයර් කියලා. ඒක දුන්නාම ටෝච් එක පත්තු වෙනවා. හරි දැන් එක ඩ්‍රොප් කරමු. දෙන්න බලමු. දෙන්නම් හරි ගියා වගේ. ඔන්න ඔයාලට පේනවා ඇද්දි කහපාට බා එක රන් වෙන්න ගත්තා. ඒ කියන්නේ පිටරේ ඉන්කියුබේට් වෙනවා. අපිත් කැම ටිකක් කමු. අපේ ෆුඩ් ලෙවල් එකත් මේන්ටේන් කරගන්න ඕනනේ. ඉන්කියුබේට් වෙන වලටත් වෙලාවක් යන නිසා මෙතන චුට්ටක් ස්කිප් කරමු.
දෙන්නම් ඉවලයි. දෙන්නම් වෙලා හරි. ඔන්න අපේ ඩොඩෝ බබා ආවා. එයාගේ ඩීටේල්ස් බොක්ස් එක ඕපන් කරලා ක්ලේම් කරගන්න ඕන. ඊට පස්සේ enable vendor off කරන්න ඕන. නැත්තම් මෙයා යනවා. ඔන්න අපේ පුංචි පවුල සම්පූර්ණයි. අපේ ඩොඩෝ පවුල. Okay guys, ඊළඟ වීඩියෝ එකකින් එහෙනම් අපි ආයෙ හම්බෙමු. Bye bye.